coffee and caramel එක. මේක pistachio kunafa gulab jamun දාලා තියෙන එක. මේක සුපුරුදු oreo strawberry passion fruit. මේක white chocolate උයි desiccated coconut දිනාව එක. chocolate එකකුත් දිනවා තව එක pieces දෙකයි තියෙන්නේ. බිස්කෝප් එක ඉවරයි. biscoff දිනාවේ නෑ මොකද මේ දවස්වල biscoff නැහැ හොයාගන්න. biscuit එක කොහෙද? එහෙනම් මම ඒක චුට්ටක් නතර කරලා තියෙන්නේ. guys මේ තියෙන්නේ අපි ගත්ත කැරමල් පුඩින් කේක් ස්ලයිස් එක. කාලා මේ පුඩින් පුඩින් කෑල්ලක් තියෙනවා. ආ මේකේ යට මේ ලේයර් එකක් දාලා දෙනවා පුඩින්. කොෆි කැරමල් කියලා තමයි කිව්වේ. කාලා බලමු කොහොමද කිය. මේ දෙවෙනි පාට තමයි මේ ප්ලේස් එකට ගියේ. ඉතින් guys මේ තියෙන්නේ අපි ගත්ත අනිත් කේක් ස්ලයිස් එක. මේ තියෙන ස්ට්‍රෝබෙරි කේක් ස්ලයිස් එක. මේක වෙන්නේ රුපියල් 450යි. අපි අර කලින් කාපු එක රුපියල් 500ක් වෙනවා. මේක 450යි. ඉතින් අපි මේක කාලා බලමු කොහොමද කියලා. හොඳ වෙට් කටියට තියෙන්නේ මේක. දැක්කම කන්න ආස හිතන විදිහට තියෙන්නේ. මේකෙන් 10න් 100ක් විතර දෙන්න පුළුවන් ටේස්ට් එකක් තියෙන්නේ. පාටම ටේස්ට් එකක් තියෙන්නේ මේක මේ අර කිරි දාලා පොගවලා ස්ට්‍රෝබෙරි ලේයර් දාලා මේ ලේයර් එක මොනවද තියෙනවා තාම මොනවද ඒක මට කියන්න දෙන්න මොනවද කියලා. මේ මෙතන උඩින් ස්ට්‍රෝබෙරි සෝස් දාලා ස්ට්‍රෝබෙරි ස්ලයිස් එකක් දාලා තියෙනවා. টොප් එකටම තියෙනවා සුපිරිම මේ ටේස්ට් එකක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම try කරන්න ඕන ප්ලේස් එක තමයි sugar wheels. ඉතින් අපි අනිත් මේ ගත්ත අනිත් කේක් ස්ලයිස් එකත් එකල බලමු. ඉතින් guys මේ තියෙන්නේ අපි ගත්ත අනිත් කේක් ස්ලයිස් එක. ඉතින් මේක ඇවිල්ලා white chocolate and coconut flavor එක. ඉතින් මේක රුපියල් 500ක් වුණා. ඉතින් අපි මේකත් කාලා බලමු කොහොමද කියලා. කේක් එක කොකොනට් මික්ස් එකක් ගන්න කැමති කෙනෙක්ට මේක සුපිරියක් කියලා හිතනවා. ඉවෙලි පොගවලා තියෙන්නේ white chocolate එකයි coconut flavor එකයි එද්දි පාරම ලයින් එක තියෙන්නේ. ඒ ඒවා අර bounty ලවා කෙනෙක්ට මේක සුපිරියක්. ඉතින් මම නම් first time තමයි මේ coconut mix වෙච්ච කේක් කෑල්ලක් කෑවේ. ඉතින් අනිවාර්යෙන් try කරන්න ඕන place එක sugar wheels කියන්නේ. ඉතින් අපි මේ දෙවෙනි පාරට ගියේ. එකක් කියන්න බැරුණා guys මේ cake slice වල ඇත්තටම ඒ flavor එක එනවා. ඒ කියන්නේ වෙනදන් වලට වැඩිය දැන් මේක ස්ට්‍රෝබෙරි නම් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක ආයෙත් ඇත්තම ස්ට්‍රෝබෙරි ගෙඩියක් අර සයිස් එකේ ෆ්ලේවර් එකක් එනවා. ආයෙ අනිත් එක white chocolate ආයෙ අනිත් එක coffee flavor එක අර cake slice එක. මේ flavors ඒ විදිහටම ඒ රස එනවා. ඇත්තටම සුපිරියක් තමයි.